වෙනුවට නව පෝලියෝ එන්නතක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පාතමින් වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ බව සඳහන් කළා. වෛරසය 1 2 3 කියලා වර්ග 3ක් තියෙනවා. ඒතර මේ වෛරස් තුනෙන්ම පෝලියෝ රෝගය හදන්න පුළුවන්. ඒතර පෝලියෝ 2 වෛරසය දැනට ලෝකේ නැති නිසා එන්නතත් අපිට මින් ඉදිරියට පෝලියෝ 1 සහ 3 කියන වෛරස් කාණ්ඩ දෙක පමණක් එකතු කරලා අලුතෙන් සදන එන්නතක් තමයි අපි දැන් මේක අපි බයිවේලන්ට් ඕරල් පෝලියෝ වැක්සීන් කියලා හඳුන්වන්නේ. ඉස්සෙල්ලා අපි ට්‍රයිවේලන්ට් ඕරල් පෝලියෝ වැක්සීන්. ඒතර අපි දැන් මේක ද්විත්ව පෝලියෝ එන්නතක් හැටියට තමයි හඳුන්වා දෙන්නේ. මොකද දෙන්නේ ඒතර අපි අප්‍රේල් මාසයේ 30 වෙනිදා පටන් ගන්නවා මේ ද්විත්ව මුඛ පෝලියෝ එන්නත ලබා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙහෙවන සියලුම ප්‍රතිශක්තිකරණ සායනවල මේ එන්නත අපි ලබා දෙනවා. මේ අතර අදට යෙදී තිබෙන ලෝක මැලේරියා දිනයේ නිමිත්තෙන් මැලේරියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද අද පැවැත්වුණා. 2012 වර්ෂයේ ඉඳන් වර්ෂ 4ක් අපි පිටම මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් ස්ථාපිත කරන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් විදිහට පිළි අරගෙන තිබෙනවා. මැලේරියාව තිබෙන රටවල් 96ක් පමණ ලෝකේ ඝර්මකලාපීය රටවල් තිබෙනවා. ඉතින් මේ රටවල් වලට අපේ ශ්‍රී ලාංකිකින් යනවා. ඒ ගිහින් එනකොට මැලේරියා පරපෝෂිතය අරගෙන එන්න පුළුවන්. ඒ අය පිළිබඳ නැවත අපි සොයා බැලීම සඳහා වැඩසටහනක් සංවිධානය කරලා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා බැඳුම් කර ක්‍රමවේදයේ සිදු කළ වෙනස්කම් හේතුවෙන් මහ බැංකුව ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් ව ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩියු ගුණසේකර මහතා චෝදනා කරනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ මේ බැඳුම් කරගෙන ණය ගැනීමේ ප්‍රතිපත්තියේ ක්‍රමවේදය වෙනසක් කරනවා. ඒ ක්‍රමවේදය වෙනස් කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. ඒක අපි නෙමෙයි කියන්නේ. බැංකුවේ අධිපතිවරයාම කිව්වා මට උපදෙස් දුන්නා. අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අනුව තමයි ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්නේ. ඒ ක්‍රමවේදය තමයි වෙන්දේසි නෝටිස් එකක් දාන පත්තරේ බිලියන් එකක් අපිට ණය ඕනේ කියලා. ඒ කිව්වට අන්තිමේදී ණය ගන්න දවසේ වෙන්දේසි දවසේ බලනකොට බිලියන් 10ක් අරගෙන. එතකොට රට දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම ගන්න යන ණය ප්‍රමාණය. අර බිලියන් ඉතුරු 9 මුලින්ම යන්නේ පුද්ගලික අංශය. මේක තමයි ජාවාරම් ක්‍රමවේදය. අද වෙනම දෙවන මධ්‍යම බැංකුවක් මහා බැංකුවක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි මෙතන යන්නේ මහා ලොකු ජාවාරම. ජනාධිපති දන්නේත් නැහැ, කැබිනට් එක දන්නේත් නැහැ, කවුරු දන්නේත් නැහැ, රට දන්නේත් නැහැ, මාධ්‍ය දන්නේත් නැහැ. මේ ජාවාරම අරගෙන යනවා. තානිත තොරතුරු පනදක් එනවා. පනද විදියට ආරංචි මහා බැංකුව ඉවත් කරලා ඒක. එතකොට මහා බැංකුවේ තොරතුරු කිසි එකක් එන්නේ නැහැ. මේ ජාවාරම අරගෙන යන්න තමයි ඒකත් හදලා තිබෙන්නේ. මෝටර රථ ආනයනයේ පිටුපස්ස සැඟවුණු රහසක් ඇතැයිද ඩියු ගුණසේකර මහතා මෙහිදී ප්‍රකාශ කළා. රවි කරුණානායක මහත්මයා මොකද්ද කරේ? තෙල් මිල ලෝක වෙළඳපොලේ අඩු වෙන එකෙන් ඉතුරු වුණා ඩොලර් මිලියන 2500. ඒ සල්ලි මුළුමනින්ම පාවිච්චි කරේ එයාගේ පළවෙනි ආපුලාවේ පිටරටින් බඩු ගෙන්නන්න. ඒ පිටරටින් ගෙන බඩු වලින් 3 2ක් ගෙන්නලා තියෙන වාහන. ඒ ගෙන්නලා තියෙන වාහන කවුරු සන්තෝෂ කරනද කවුම් පිනවන්නද? ලීසින් කම්පැනි, ෆිනෑන්ස් කම්පැනි මේවා මැතිවරණ කාලේ මුදල් එකතු කරලා ඒ සහයෝගය දුන්නට කෘතඥ සලකන්න තමයි මේක තමයි සැබෑ කාරණා පිටිපස්සේ තියෙන කාරණා. මේ අතර සමාගම් ලියාපදිංචි ගාස්තුව ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගැනීමෙන් ව්‍යාපාර ආයතන රැසක් වැසී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. පසුගිය අයවැය ලේඛනයෙන් සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් හඳුන්වා දීම යනුවෙන් 581 වෙනි අයවැය යෝජන යටතේ මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවක් සියලුම ලියාපදිංචි සමාගම් වෙත පනවනු ලැබේ. ව්‍යාපාරික ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් 5000කට අධික ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන් වහලා තිබෙනවා. දසලක්ෂයකට රක්ෂා දෙනවා කියන ආණ්ඩුවක් රටේ සේවා නියුක්ත අවස්ථා ඇති කරන සමාගම් 5000කට අධික ප්‍රමාණයක් වැසෙන්ට මාර්ගය තැනීම කොයි විදියට සාධාරණීකරණය කරනවද කියන එක මට වැටහෙන්නේ නැහැ. හිටපු LTT නායකයෙකු බව කියන පුනරුත්ථාපනය වූ ඉදිමල සංගම් අරිචන්ද්‍රන් හෙවත් රාම් නැවති පුද්ගලයා යලි ප්‍රශ්න විමර්ශන කොට්ටාශය විසින් රඳවාගෙන ඇති බව වාර්තා වනවා. මොහු ඊයේ දිනේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිටියදී පොලිසිය අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. හිටපු LTT සමාජිකයෙකු වන මොහු කලක් පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය වීමෙන් අනතුරුව නිදහස ලබා පැමිණ පවුලේ උදවිය සමග කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙමින් සිටි බවද වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනේ වෑන් රථයකින් පැමිණි පොලිස් ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිසක් තම සැමියා පැහැරගත් බව රාම්ගේ බිරිඳ විසින් තිරුක්කෝවිල් පොලිසියට පැමිණිලි කර තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ටාශය භාරයේ සිටින බව පමණක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තාපයක් කඩා වැටීම හේතුවෙන් ශිෂ්‍යයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතල හානිය සිදු වී නොමැති බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ. අද සවස 1:30ට පමණ පාසල නිමවීමෙන් පසු සිසුවියන් පාසලෙන් නික්ම යන අතර වාරයේ මෙම තාපය කඩා වැටී ඇති අතර එය අසල සිටි සිසුවියන් 6 දෙනෙකු එන්තුවාල ලබා තිබෙනවා. ඔවුන් එම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. කෙසේ වෙතත් සිසුවියන් කිසිවෙකුත් බරපතල තුවාල